යාළුවනේ පේනවා ඇති මේ KTI අයිස් ප්ලාන්ට් එක පැනල් බෝඩ් එක පැනල් එක තියෙන්නේ මේකේ තමයි ඔක්කොම රිලේ කන්ටැක්ටර් ඔක්කොම සම්බන්ධ වෙලා තින්නේ මෙතන තියෙනවා මේක කන්ට්‍රෝල් කරන ඩිස්ප්ලේ එක මේක ටච් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ මේක තමයි අයිස් ප්ලාන්ට් එක KTI මේක අපි මේන්ටනන්ස් කරනවා මෙතන යාළුවනේ මේ ඩිස්ප්ලේ එක තියෙනවා මෙතන තියෙනවා ට්‍රාන්ස්ෆෝමර්ස් එක සප්ලයි දෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් මෙතන තියෙනවා මේ මෝටර පම්ප් වලට ෆෑන් වලට හැම එකම සම්බන්ධ වෙන රිලේ මෙතන කන්ට්‍රෝල් ඒ ටික තියෙනවා මෙතන මේ KTI අයිස් ප්ලාන්ට් එකේ රිලේ පවර් සප්ලයි මෙතන තියෙනවා රිලේ සම්බන්ධ කරලා අහලා තියෙනවා මේකේ පැනල් එකේ මේක ෆුල් ඔටෝමැටික් වැඩ කරන්නේ මේ ප්ලාන්ට් එක පොඩිම එර එකක් ආවත් මේ ප්ලාන්ට් එක ඕෆ් වෙනවා ඔක්කොම තියෙන්නේ ෆුල් ඔටෝමැටික් එක සෙන්සර් එකක් හරි වැඩ කරේ නැත්නම් ප්ලාන්ට් එකේ වතුර වැඩ කරේ නැත්නම් හීට් වුණොත් ඕවර් ප්‍රෙෂර් ඕන එකදී ප්ලාන්ට් එක ෆුල් සේෆ්ටි දීලා හදලා තියෙන ප්ලාන්ට් එකක් පොඩිම ෆෝල්ට් එකකදී වුණත් ප්ලාන්ට් එක සේෆ්ටි තියෙනවා ඕෆ් වෙන විදිහට හදලා තියෙන්නේ මේ KTI ප්ලාන්ට් එකක් මේක අපි මේන්ටනන්ස් කරනවා කම්ප්‍රසර් තියෙන්නේ ස්ක්‍රූ කම්ප්‍රසර් දෙකක් තියෙනවා පේනවා ඇති දෙක එකට කපල් කරලා තියෙන්නේ කම්ප්‍රසර් දෙකක් එනවා මෙතන ඔයිල් සෙපරේටර් ඔයිල් කූලර් දෙකක් තියෙනවා ඔයිල් කූලර් දෙකක් එනවා ඔයිල් සෙපරේටර් එකක් තියෙනවා මෙතන තියෙන ඇකුමුලේටර් එක අතන තියෙනවා ලික්විඩ් සිලින්ඩර් එක අතන යහ පැත්තේ තියෙනවා ගෑස් කූල් කරන්න වෝටර් කූලින් සිස්ටම් එක කන්ඩෙන්සර් තියෙනවා ඒවට අවශ්‍ය මෙතන පම්ප් තියෙනවා මේ පම්ප් වලින් තමයි වතුර කරකවන්නේ ඒවට වතුර කරකවන්න පම්ප් තියෙනවා මෙතන තව යුනිට් එකක් තියෙනවා මේකට අවශ්‍ය කූල් එක දෙන්න මේ රූම් එක කූල් කරන්න මෙතන තියෙනවා යුනිට් එකක් ඒකට බ්‍රිස්ටල් කම්ප්‍රසර් එකක් යූස් කරලා තියෙනවා අරවත් බ්‍රිස්ටල් කම්ප්‍රසර් තියෙන්නේ ජර්මන් මෙතන තව කම්ප්‍රසර් දෙකක් තියෙනවා අතන තියෙනවා චිලර් එකක් මේ චිලර් එකට අවශ්‍ය කම්ප්‍රසර් මෙතන තියෙනවා කම්ප්‍රසර් දෙක මේක තමයි අයිස් ප්ලාන්ට් එක මේකේ තමයි අයිස් හැදෙන්නේ දවසකට ටොන් ගණක් අයිස් මේකේ හදනවා අපි දවසකට ටොන් ගණක් හදන්න පුළුවන් මේකේ අයිස් මේක ඇතුලේ තමයි අයිස් හැදෙන්නේ මේක ඇතුලේ තමයි අරුණ අයිස් හැදෙන්නේ මේකේ පේනවා ඇති මේ වටේ තමයි වතුර වැටිලා අයිස් හැදෙන්නේ මේක කැරකිලා එකෙන් කඩලි වෙලා අර පල්ලෙහාට අයිස් ස්ටොක් කරනවා අතන අරගෙන තමයි මේ අතන තියෙන වීල් එකක් ගියර් බොක්ස් එකක් ඒකෙන් තමයි මේ ඇතුලේ තියෙන රවුම කරකවන්නේ මෙතන කොයි ෆෝල්ට් එකකදී එමර්ජන්සි මේක ප්‍රෙස් කරගමන් ප්ලාන්ට් එක ඕෆ් වෙනවා මේකේ යටත් තියෙනවා ලොකු රූම් එක කන්ටේනර් එකක් ඒකේ තමයි අයිස් ස්ටොක් කරන්නේ මේක ලෙවල් එකට ටොන් ගණක් වුණත් ස්ටොක් කරන්න පුළුවන් දවසට ටොන් ගණක් වුණත් හදනවා යට තමයි මේ අයිස් ස්ටොක් කරන්නේ මේක තමයි කම්ප්‍රසර් දෙක ස්ක්‍රූ මෙතන පැනල් එක කම්ප්‍රසර් එක පේනවා තියෙන හැමතැනම සොනොරයිට් පිටලා දෙනවා සොනොරයිට් අනුව තමයි වැඩ කරන්නේ මෙතන තියෙනවා කැපැසිටි එකට මේ සොනොරයිට් ඔන් ඔෆ් වෙන්න කම්ප්‍රසර් එක ලෝඩින් අන්ලෝඩින් වලට මෙතන සොනොරයිට් දීලා තියෙනවා මේ ඔයිල් සෙපරේටර් එක මේකේ හීටර් එකක් සම්බන්ධ වෙලා දිනවා හැම වෙලේම මේකේ රස්නියක් තියෙනවා මේක ඔයිල් හීට් කරලා තමයි තියෙන්නේ හැම වෙලේම මෙතන අපිට කම්ප්‍රසර් වල සක්ෂන් ඩිස්චාර්ජ් ප්‍රෙෂර් එක මෙතන චෙක් කරන්න පුළුවන් මෙතන යුනිට් එක වැඩ කරන වෙලාවට යුනිට් එක ඕෆ් කරලා තියෙන වෙලාවට මේකේ ප්‍රෙෂර් එක අපිට බලා ගන්න පුළුවන්